වශයෙන්ම මට දැනගන්නට ලැබුණා මාධ්‍ය මගින් පසුගියදා මහියංගනේ ඇතිවෙච්ච නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මුස්ලිම් කවුන්සිලයයි කියා ගන්නා කණ්ඩායමක් බුදුබල සේනා සංවිධානයට සහ මට චෝදනා කළා යම්කිසි පැමිණිල්ලක් පොලිස්පතිවරයාට කළා තියෙනවා කියලා. ඊටාම කෙටියෙන් කියන්න තියෙන්නේ මුස්ලිම් කවුන්සිලය හරි එහෙම නැත්නම් මම නම් මින් පස්සේ මුස්ලිම් කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. මේ තම්බි මරක්කලින්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය සංවිධානයේ හරි ඔය කවුන්සිලේ හරි අයට කියන්න තියෙන්නේ පොලිස්පතිට යවපු කොපියක් ප්‍රොපට් මොහමඩ් හරහා යවන්න මේ අල්ලදවියන්ට අපි බය වේද කියලා බලන්න. පළවෙනි දේ තමයි මේ නිකන් අපෙන් ඉල්ලගෙන කන්න හදන උන්ට කියන්න තියෙන්නේ මේක සිංහලයන්ගේ බෞද්ධයන්ගේ රට. මේක සෞදියවත් අරාබියාවවත් එක්සත් අරාබි එමිරාජ්‍යයවත් පාකිස්තානවත් ඇෆ්ගනිස්තානවත් නෙමෙයි. අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගපු රට මේ. ඒක සිංහල බෞද්ධයන්ගේ රට, තුනුරුවන් වැඩ ඉන්න රට, බුද්ධ භෝග තියෙන රට. මේක කොල්ල කන්න හදන උන්ට විරුද්ධව අපි එදත් වැඩ කළා, හෙටත් වැඩ කරනවා. ඊටාම සරල යන්න තියෙන්නේ මරක්කල උදවිය හෝ තම්බි උදවිය හෝ මට්ටය හෝ එහෙම නැත්නම් ඔය ඔක්කොම අදාළව මුස්ලිම් යයි සම්මතව. මොකද මුස්ලිම් සමාජය වෙනුවෙන් මේ කවුන්සිලේ කියන උන් පෙනීන්නේ. උන්ට ඊටාම සරලව කියන්න තියෙන්නේ මරක්කල මුස්ලිම් එවුන් එන්න ඕන නෑ මේ රටේ හාමුදුරුවන්ට කතා කරන හැටි උගන්වන්න, සංහිඳියාව ගැන උගන්වන්න, ඊළඟට මේ සහජීවනය ගැන උගන්වන්න උන් අපිට එන්න ඕන නෑ. මොකද උන්ගේ කුරාන ගැනත් අපි දන්නවා, ඉගැන්වීම් ගැනත් අපි දන්නවා. බල මේ අපේ කතා ගැන කතා කරන්න කලින් බෞද්ධ පොඩි කිරිතියක ගැන කතා කරපාලා. නිකන් අපිත් එක පැටලෙන්න ඇවිල්ලා පස්සටම යනගන්න එපා කියන එක තමයි ආපහු සරලව කියන්න තියෙන්නේ. ගහ ගන්න නම් ඕන. ඒකටත් අපි ලෑස්ති කියන එකත් බය නැතුව අපි කියනවා.